සත්වයාට සිටින බලවත්ම සතුරා තමයි මේ තණ්හාව කියන්නේ. තණ්හාව කියන සතුරෙක් තවත් නෑ මේ සත්වයාට. සත්වයා මේ සසර දුකට ඇද වැටිලා මේ දුක් විඳින්න සිදුවලා තියෙන්නේ මේ තණ්හාව කියන සතුරා නිසා. ඒ නිසා මේ තණ්හාව නැති කරන්න තමයි බුදුන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරන්නේ. තණ්හාව තිබුණොත් තමයි මේ සංසාරේ අපි සසර දුකේට වැටිලා ආත්මෙන් ආත්මයට නොයෙක් තිරිසම් පෙරේත ආත්මවල ඉපදිමින් යන්න සිදුලා තියෙන්නේ. මේ ගමන නැති කරන්න මේ තණ්හාව නැති කරන්නේ නැහැ. තණ්හාව තියෙන තාකල් මේ ගමනෙන් බේරෙන්න බෑ. අපි කරන්න ඕනේ එකම දේ තමයි තණ්හාව නැති කරන එක. බුදුන් වහන්සේ නමක් පහළලා මේ 84000ක් ධර්ම දේශනා කරලා තියෙනවා. මේ 84000ක් ධර්මයේ තුලම තියෙන්නේ මේ තණ්හාව නැති කරන එක තමයි. අපි දැන් ඉගෙනගෙන තිනවා සතර සතිපට්ඨානය හෝ ආර්ය අෂ්ටාංග මාර්ගය හෝ සත්‍තිස් බෝධිපාශික ධර්ම හෝ මේ සත්ත්ව බොජ්ජංග ධර්ම කියලා මේ ධර්මයේ දේශනා කරලා තියෙන මේ ධර්ම කොටස් දිහා බලලා මේ මිනිස්සු බාහිරට පත්ලා ඉන්නවා මේ දේවල් කොහොමද මේ අවබෝධ කරගන්නේ කියලා. නමුත් මේ දේවල් අවබෝධ කරගන්න ඒ තරම් බය වෙන්න ඕනේ නැහැ. මේ දේවල් අවබෝධ කරගන්න මේ බොහොම ලේසි පහසු ක්‍රම මේ ධර්මයේ තුල තියෙනවා. අද මිනිසුන්ට වෙලා තියෙන්නේ මේ ධර්මයේ හැම තැනින්ම අහලා මේ අර මේ තියෙනවනේ කතාවක් අර කුරුවල් වෙලා කියලා අන්න ඒ වගේ අර මොලේ කුරුවල් වෙලා තමයි මිනිසුන්ගේ තියෙන්නේ. දැන් ඕකොල්ලෝ කොච්චරනම් ධර්ම දේශනා ඇහුවද? නමුත් කොච්චරනම් පොත්පත් කියවුවද? මේ ධර්ම ඉගෙන ගත්තා. නමුත් කාටවත් පුළුවන් වුණාද මේ සසර ගමන අඟලකින්වත් නැති කරගලා දාන්න පුළුවන් වුණාද? බැරි වුණානේ. ඒකට හේතුව තමයි මේ දහම කියන දේ හරියට මේ මිනිසුන්ට ලැබිලා නැහැ. ඒක ඇවිල්ලා තියෙන්නේ නැත්නම් මිනිසුන් මේ ධර්මය අවබෝධ කරගන්න බැරි මෝඩ මිනිස්සු නෙමෙයි. හොඳ ප්‍රඥාවක් තියෙන මිනිස්සු අද මේ සමාජයේ දහම පිළිබඳව ඉන්නවා. එයාට මේ දහම ලැබිලා නැහැ. ඒකෙන් තමයි මේ දේවල් ලැබිලා තියෙන්නේ. අද මේ විදිහට ධර්මයේ ඉතින් අහන්න ගියොත් නම් ඉතින් අර මොලේ කුරුවල් වෙනවා කියන දේ තමයි සිද්ධ වෙන්නේ. මොකද මේ ධර්මයේ ඉතින් ඕන්ට වැඩි ඉතින් අහලා ඔකට මේ දන්නා දහම ඇති. මේ දහමේ එක දෙයක් නේ කරන්න තියෙන්නේ. ඉතින් බලන්න කල්පනා කළා මේ තණ්හාව නැති කරන්න තියෙන්නේ මේ දහමේ. ඉතින් වෙන දෙයක් කරන්න දෙයක් නෑනේ. බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ තණ්හාව නැති කරන්න කියලානේ මේ සසර ගමන නැති කරන්න තණ්හාව නැති කරන්න. ඉතින් එක දෙයක් නේ කරන්න තියෙන්නේ. ඊට වඩා ලොකු දේවල් කරන්න දෙන්නේ නැහැ. එක දෙයක් කරන්නේ මේ බැරුව දඟලන්නේ. දැන් තණ්හාව නැති කරන්න බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කරුණු දෙකයි. සමත විදර්ශනා. මේ සමතයත් විදර්ශනාවත් තමයි මේ තණ්හාව නැති කරන්න තියෙන ධර්ම කරුණු දෙක. ඒට වැඩි දෙයක් නෑ. එක දෙයක් නැති කරන්න කරුණු දෙකක් දේශනා කියලා තියෙන. එච්චරයි ධර්මයේ තුල තියෙන්නේ. වෙන ධර්මයේ තුල දෙයක් නෑ. මේ ධර්මයේ ඉගෙනගෙන මේ ධර්ම දේශනාවල සහභාගී වෙලා මේ මිනිස්සු අතරමං වෙලා බෞද්ධ මුලාලා ඉන්නේ. නමුත් මේක මේ පහසුවෙන් මේ කරගන්න පුළුවන් දෙයක්. අද අපි ඉතින් බෞද්ධ සිද්ධාස්ථාන දැකලා තියෙන එක නොඑක් වැඩසටහන් වල මිනිස්සු ලස්ස ගණන් පිරීලා මේ ධර්ම දේශනා එක දේවල් වැඩහටන් වලට. ඉතින් මේ මිනිස්සු දකින්නකොට අපිට කනගාටු හිතෙනවා මේ මුලාවීමක් තියෙන්නේ මේ ධර්ම දේශනා තුළ මේ දේවල් මේ මිනිසුන් ගැවසෙන මේ වගේ තැන්වල කොහොමද ධර්මයක් තියෙන්නේ? ධර්මයක් තියෙන්නේ උදකලා තැනක තනි වෙච්ච තැනක ධර්මයක් තියෙන්නේ. මේ වගේ වැඩසටහන් වල සහභාගී වෙලා මේ මිනිසුන්ට මොනවද ලැබෙන්නේ? මේ සසර ගමන නැති කරන දෙයක් ලැබෙනවන්නේ නෑනේ. දැන් මම අර ඊයේ පෙරේදා ධර්ම දේශනාවක දලුවා ප ဋ ාණ භාවනාව ප ဋ ාණ වන්දනාව කියලා එකක් මේ අනුරාධපුරේ මේ චෛත්‍යයක් මුල් කරගෙන මේ චෛත්‍යයක් වටේට කහ පාට රෙද්දක් දාලා මල් දාලා සරසලා මේ ලොකු මේ සැනකෙලියක් වාගේ දෙයක් ලොකුවට මේ කරනවා. ඉතින් මිනිසුත් මේවට ලස්ස ගන්න සහභාගී වෙන්නේ නැති. මේ දේවල් සහභාගී වුණා කියලා මොනවද ලැබෙන්නේ? මේවෙන් දහමක් ලැබෙනවාද? සසර ගමන නතරන මේ වගේ දේවල් කරන ධර්මයේ කොහොද තියෙන්නේ? ධර්මයේ බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කළා තියෙන්නේ? ධර්ම මාර්ග ගමන් කරන ක්‍රම සහ විදි මොනවද දහමේ තියෙන්නේ? දැන් දහමේ තියෙන දේවල්ද මේ සිද්ධ වෙන්නේ? නෑනේ. දැන් මිනිසුන් මේවට ගිහිල්ලා මිනිසුන්ගේ කාලෙන් නහත් වෙලා මිනිසුන්ගේ සිද්දූෂණ වෙලා මොනවද මිනිසුන් ලැබෙන්නේ කියන්නේ? ප ဋ ාණ බානවා කියන්නේ මොකද? ප ဋ ාණ කියන්නේ මේ ප ဋ ාණ හතරක් තියෙනවා. කායानुපස්සනා, වේදානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ සතර සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානේ කියන්නේ භාවනාවක්. මේක මේ වඩවා ගන්න ඕන දෙයක්. මේක ඒකායනෝ වාම් බික්කවේ මග්ගෝ සත්‍යාන විසුද්ධිය. මේ විසුද්ධියටපත් වෙන්න තියෙන එක මාර්ගය මේ මාර්ගයක් තියෙන්නේ. ශෝක පරිද්දවන සමතික්කමාය, දුක්ඛ දෝමනසානං අත්තංගමාය, ඥාය සදිගමාය, නිබ්බානස සජ්ජිකිරියයි මේ දුක් දුම්නස් නැති කළා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරගෙන නිවනටපත් වීමට තියෙන ක්‍රම සතරයන් මේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමයි විඤ්ඤාණ ලෝකයේ අවිද්‍යා දෝමනසානං. වේදනාසු වේදනාපස්ස ආතාප
සම්පදානෝ සතිනා විනය ලෝකේ අවිද්‍යා දෝමනසන මේ විදිහට මේ අවිද්‍යා දෝමනස මේ ඇලීම් ගැටීම් නැති කෙල්ලා ඇලීම් ගැටීම් තණ්හාව කියන්නේ මේ තණ්හාව නැති කරන්නේ මේ කායට සහ වේදනාවට සහ සිතට සහ මේ ධර්මයට මේ සිත යොමු කරගෙන ඒ තුල ජීවත් වෙලා මේ භාවනාවක් නේ මේ වඩන්න කියලා තියෙන භාවනාවක් මේ වඩන්න ඉතින් මේ වගේ තැන් වල මේ සැනකෙඩියක් පවත්වනවා මේ ප ဋ ාණ මේ වන්දනාව කියලා. ඉතින් මේ වගේ බොරු දේවල් වලට මිනිස්සු අද රැවටිලා ඉන්නේ. ඒ නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඒ හිතා දැන්වත් ඉතින් මේ ධර්මය අවබෝධ කරගන්න පුරුදු වෙන්නත් බුදුන් වහන්සේට දේශනා කළා තියෙනවා. අර චූල සරෝපම සූත්‍රය, මහා සරෝපම සූත්‍රය දේශනා කියලා තියෙනනේ. දේශනා කළා තියෙන කොහොමද මේ මිනිහේ කරටුවක් හොයාගෙන යනවා. ඒ මිනිහා අරටුවක් කියලා හිතාගෙන මේ කොලාතු කඩාගෙන ගන්නවා කියලා. ඉතින් අද ඒක තමයි අද වෙලා තියෙන්නේ. අද මේ කොලාතු කඩාගෙන ඉන්නේ මිනිස්සු කොලාතු කඩාගෙන අරටුවක් කියලා හිතාගෙන. ඉතින් ඒක තමයි මම මේ කියලා දෙන්නේ. ඕගොල්ලෝ අතේ තියෙන්නේ කොලාතු ඕක නෙවෙයි අරටුව කියලා. ඉතින් අර මහා කස්සප මහ රහතන් වහන්සේ ඉතින් අර නිතරම කියන්නේ මම බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා රත්තරන් වැනි ලෝහ ඇති වෙනවා. ඉතින් ඒ ලෝහ වලට රැවටෙනවා කියලා අනාගතයේදී මිනිස්සු. ඉතින් අද ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ රත්තරන් වාගේ ලෝහ වාගේ මේ දහම වාගේ දේවල් අද ඇති වෙලා තියෙනවා. දැන් ඔය තියෙන මේ උත්සව මේ වැඩසටහන් ඔව්වා ඉතින් ඒ දහම තමයි. ඉතින් ඒ දහම වාගේ දේවල් මිනිස්සු හිතන්නේ ඒක තමයි දහම කියලා. ඉතින් ඒවට රැවටෙනවා. ඒවට රැවටිලා ඉතින් මිනිස්සු ඉතින් ඒවා දහම කියලා ඉතින් අර කොලාතු කඩගත්තා වගේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඒ වුණාට ඉතින් ඒකේ වෙන්නේ අකුසලියක්. දැන් මේ අලගත් දූප සූත්‍රයේ ඉතින් දේශනා කරන්නේ සර්පයෙක් උපමා කරන්නේ මේ බුදුන් වහන්සේ මේ දහම ඉතින් මේ දහම මේ වර්ධ විදිහට අල්ලාගත්තොත් ඒකෙන් සිද්ධ වෙන්නේ අකුසලයක්. ඉතින් මේ වගේ වැඩසටහන් මේ වගේ දේවල් ධර්මයෙන් තුල නැති දේවල් මේ දේවල් ඉතින් කරන්ට යන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ මේ මොඩි මිනිස්සු ඒවා කරනවා. ඒවා ඉතින් කරන මිනිස්සුන්ටත් අකුසල සිද්ධ වෙනවා. ඉතින් ඒවට සහභාගී වෙන මිනිස්සුන්ටත් ඉතින් අකුසල තමයි සිද්ධ වෙන්නේ. ඉතින් වෙන දෙයක් නෑ ඉතින්. ඉතින් මේවා දේවල් දැකනකොට ඉතින් අපිට ඉතින් කනගාටුවක් හිතෙනවා. ඉතින් මේ කුණු කයක් තියාගෙන මේ කය මං කය ගැන දේශනා කරලා තියෙනවා. මේ මිනිහෙන් ගල් කැටියක් උඩට දාන්නම කියන්නකො. ගල් කැටියක් උඩට දාපුවාම ගල් කැටිය තිබ්බ තැනට එනවනේ. ඒ වගේ තමයි මේ කය කියන එකත්. මේ කය ඒ වගේ දෙයක්. මේක ඇවිල්ලා දැන් මේකේ කුසගින්නේ නැති කරා කියමුකෝ. නැති කරපුවා ආයෙත් කුසගින්නේ ඒ තිබ්බ තැනට එනවානේ. පිපාසය නැති කරාට ආයෙ පිපාසය තිබ්බ තැනට එනවානේ. මල මූත්‍ර අයින් කරා කියමුකෝ. අයින් කරාට ආයෙත් මල මූත්‍ර පිළ ආයෙත් එතෙන්ට එනවානේ. මේ කය පිරිසුදු කරා කියමුකෝ. පිරිසුදු කරාම ආයෙත් අපිරිසුදු එතෙන්ට එනවානේ. මේක ආයෙත් නැවත කරන්නේ මේ දත් ටික මැන්දා කිව්වට ආයෙ දත් ටික මැන්දා ආයෙ කිලිටලා ආයෙත් ඒක එතෙන්ට එනවානේ. මේ කයේ තියෙන කොණ්ඩාද නියපොතුද මේ අපි මෙව කපලා මේ පිරිසුදු කළා රවුල් කපලා කොණ්ඩ කපලා මේවා කරනවානේ. ආයෙ නැවත ඒ තැන් වලට ඒ විදිහට මෙනවානේ. මේක අර ගල් කැටයක් උඩ දාලා මිනිහෙක් කවදාවත් ඒ ගල් කැටේ උඩ රඳවන්න බෑනේ. ආයෙ තිබුණු තැනට මෙනවානේ. ඒ විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ ඒ කය හැදිලා තියෙන මේ කයක මේ සැප සම්පත් හොයන්න බෑ. ඉතින් මේක මේ අවුරුදු ගාන කවුරු 75ක් 80ක් විතර අපි ඉතින් මේක නඩත්තු කරනවා. මේ සිත කියලා කෙනෙක් ඉන්න මේ සිත තමයි මේක මගේ කය කියලා. ඉතින් මේක අල්ලාගෙන ඉතින් මේක නඩත්තු කරන්න තමයි මේ දුක් විඳින්නේ. අන්තිමට මේක නඩත්තු කළා අන්තිම අවුරුදු 75ක් 80ක් දුක් විඳලා ඉතින් දැන් බලන්නකෝ අපේ ජීවිතේ ඉතින් ආපස්සට හැරිලා පොඩි කාලේ මේ අද ආපු මෙතේ තැනක් ආපු ගමන ගැන කල්පනා කරලා බලන්නකෝ. එතකොට තේරෙයි ඉතින් මෙච්චර කාලයක් අපි ආවිල්ලා තියෙන සැපක් විඳින්න තියෙනවද මොන තරම් දුකක් විඳින්න තියෙනවද මේ කය පවත්වාගෙන යන්න කියලා. ඉතින් ඉස්සරහට තව ටික කාලයක් ජීවත් වුණොත් මේ කය මේ විදිහට මේ දුක් විඳින්න වෙයි. ඉතින් මේ කායත් නැති වෙලා ගිහිල්ලා ඉතින් කොහේ හරි ගිහිල්ලා හිටන් මේ එතන තැනක බෙරේතේ කර තිරසනෙක් වෙලා උපදෙයි ඉතින් ආයෙ දුක් විඳින්නවා. ඒ හින්දා මේක තේරුම් ගන්න ඉතින් මේක හරියට අර දැන් මගේ උන බලන්න මගේ අම්මයි තාත්තයි හිටියා කියමුකෝ. මගේ අම්මයි තාත්තට මම කොච්චර දෙමව්පියන් කොච්චර ආදරෙද කියන්නකෝ. දැන් මගේ අම්මයි තාත්තයි දෙන්නට මම ගොඩාක් ආදරේ. නමුත් ඒකට ඉතින් ආන්තරා වුණා. ඉතින් ආන්තරා වුණාට පස්සේ ඉතින් අර මම කනත් ඉතින් අර ආදාහන ගාර කියලා තියෙනවා. ඉතින් එතන අර ලොකු ගිනි මැලයක් තියෙන කාමරයක් තියෙනවානේ. ඔය කාමරයට දාලා හිටන් මේ අලු කරනවානේ. අලු කරලා මුට්ටියකට දානවා අන්තිමේටම. ඒ අම්මයි තාත්තලා අපි කොච්චර ආදරේද කියන්නේ මම ඒ ආදරේ වුණත් ඒ අලු කරලා මුට්ටියකට දානවා. ඉතින් මමත් කවදා හරි ඒ වාගේ මගේ මේ දරුවෝ හරි නෑදෑයෝ හරි ඉතින් එක්ක වෙලා මාවත් කවුරු හරි අර ගිනි මැලයට දාලා හිටන් අලු කරලා මුට්ටියට දානවා. ඕගොල්ලන්ත් කවදා හරි මේ ඒ විදිහට අර ගිනි මැලයකට දාලා ඉතින් අර අලු කරලා හිටන් මුට්ටියකට දානවා. ඉතින් ඒව දැකලා තියෙනවනේ අර මුට්ටියකට දානවා ගිනි මැලයකට දාලා. ඉතින් අපිටත් ඔය කාටත් ඕගොල්ලන්ට ඒ දෙවරුම් වෙනවානේ. දැන් මේ ලොකු කෝටිපතියෙක් ඉන්නවා, සල්ලිකාරයෙක් ඉන්නවා, රජ කෙනෙක් කියලා ඒත් අර මේ ගිනි මැලයකට දාලා අර අලු කරලා මුට්ටියකට දාන එක සිද්ධ වෙනවානේ. ඒකෙන් බේරෙන්න බෑනේ කවදාවත්. ඉතින් ඒ දේවල් සිද්ධ වෙනවානේ. ඉතින් ඒකයි මම කියන්නේ. ඉතින් ඒ නිසා මේ දහම අවබෝධ කරගන්න. මේ දහම අවබෝධ කරගන්න නැතුව මේ දේවල් කරන්න බෑ.
ඉතින් ඕගොල්ලන් කල්පනා කරන්න ඕනේ අපි තව තවත් ඉදිරියටත් මේ වාගේ මෙරි ඉපදි ඉපදි මේ ආත්මෙන් ආත්මෙට මේ විදිහට සංසාර ගමන යනවද මේ ගමන නතර කරනවද කියලා මේ දුක්ඛිත ගමන නතර කරන්න මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියලා ආයේ මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ අවස්ථාව අපතේ අරින්න එපා. දැන් මේ ගඟේ ගහගෙන යන මිනිහෙක් ඉන්නවා. ගඟේ ගහගෙන යනකොට මේ ගහක අත්තක් හරි නැමිලා තියෙනවානේ. මේ ඉතින් මේ මිනිස්සයාට මේ ගහේ අත්තේ එල්ලිලා මේ ගොඩට එන්න පුළුවන්. ඉතින් ඒ ගොඩට එන්නේ නැතුව මේ මිනිහා මේ අත්තර වඳිනවා නම් හෝ ඒ ගැන අවබෝධයක් නැතුව ඉන්නවා නම් අනේ මේකෙන් එල්ලිලා මට ගොඩට එන්න පුළුවන් නේ කියන දැනුම නැතුව ඉන්නවා නම් කියලා ඒක තමයි ඒ අවිද්‍යාවේ නොදැනුවත්කම. ඉතින් මේ වගේ මේ සංසාර ගමනට මේ සැඩ පහට අහුවෙලා අපි සතර සැඩ පාරේ මේ වගේ යනකොට මේ අපිට මිනිස්සෙක් ලැබිලා මේ දහමක් ලැබිලා තියෙනවා මේ සතර සැඩ පාරෙන් ගොඩ එන්න. ඉතින් දැන් මේක ඉගෙනගෙන මේක දැනගෙන ඉතින් මෙතනින් ගොඩ එන්නේ. එහෙම නැතු මේ දහමට වැඳ හැඳි පුදු පූජා පාත්ත ඉඳලා වැඩක්වත් නැහැ. නමුත් තව කෙනෙක් දන්නේ නැහැ මේකේ මේ අත්ෙන් ඉල්ලා මේ ගොඩට යන්න පුළුවන් නේ කියලා. ඉතින් මේ දහමෙන් ඉල්ලා මේ සතර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නේ කියලා දන්නේ නැති නිසා තමයි මේ විදිහට අපි මේවා කියලා දෙන්නේ. ඉතින් මේ දේවල් අවබෝධ කරගෙන මේ මිනිසුන්ගේ උගුල් තියෙන්නේ මේ උගුල් වලට අහු වෙන්න එපා. ඔය ගොඩාක් තියෙන ඔය මේ නොයේක් වැඩසටහන් තියෙනවනේ අද මේ සමාජයේ අපි දැකලා තියෙනවානේ. ඒ දේවල් මෙවුවා මේ මාර්යාගේ මර උගුලට අහු වෙලා ඉන්න අපි තවත් මේ මෝඩ මිනිස්සුන්නේ මේ උගුල් වලට අහු වෙලා දුක් විඳින්න එපා. ඉවෙන් වෙන්නේ තවත් අපි දුකට පත්වීමයි. ඉතින් දැන් අපි ඇවිල්ලා ප්‍රතිපත්තියකට බහින්න ඕන. ඒ කියන්නේ මේ දේවල් මේ බණ භාවනා කරන්න ඕන. ඒ දේවල් කරන්නේ නැතුව මේ දේ කරන්නේ අපි දැන් තණ්හාව නම් මේ ලෝකේ මේ දුකට හේතු මේ සසර ගමනට හේතුව මේ තණ්හාවනේ අපි දන්නවානේ දැන් තණ්හාව ඇති වෙන්නේ තණ්හාව කියන්නේ මොකද්ද? මේ ලෝකේ තියෙනවනේ මේ කැමැති අකමැති කියලා දෙයක් මේ ලෝකේ තියෙන කැමැති අකමැති කියලා දෙයක් සීලෝම සත්ව කැමැති අකමැති දෙයක් තියෙන මේ කැමැත්තත් මේ කැමැති අකමැති දේ නිසා තමයි මේ කැමැත්තට ඇලීම නිසා තමයි මේ දේ මේ සිද්ධ වෙන්නේ. මේ තණ්හාව කියන එක ඇතුළේ තියෙන මේ කැමැති දේවල් වලට ලෝකේ ඇලීම නිසානේ. දැන් කැමැති දේවල් වලට මිනිස්සු කැමැති දෙයක් නැත්තම් මිනිහෙකුට දැන් අපි කියමු අරක්කු විකුණන නැත්නම් මත්පැන් විකුණන තැන කියමුකෝ. ඒ මත්පැන් විකුණන තැන මේ මිනිහට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මේ මිනිස්යාට. ඒ කැමැති මිනිස්සු හිටියොත් මේ කැමැති මිනිස්සු මේ බොන මිනිස්සු හිටියොත් තමයි මත්පැන් අලවිසල ඒ මිනිස්සාට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් කවුරුත් මේ මත්පැන් බොන්නේ නැත්තම් කවුරුත් මත්පැන් බීමත් අල්ලලා කවුරුත් බොන්නේ නැත්තම් මත්පැන් වලට කවුරුත් කැමති නැත්තම් ඒ මත්පැන් හලේ යාට පවත්වාගෙන යන්න බෑනේ. ඒක ඉතින් එතන නතර කරලා දාන්න. ඒ වගේ තමයි මේ ලෝකෙත් අපි මේ යම්කිසි කැමැති දෙයක් තියෙනවානේ. ඒ කැමැත්ත නැති කිරීම මේක සරල දෙයක් මේ දහම ඊටමත් ගැඹුරු ලෙස මේ මම කොහොම සතරට පට්ටානේ අවබෝධ කරගන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරගන්නේ මේ දේවල් මේ හිම බරපතල විදිහට හිතන්න එපා. මේවා කරන්න පුළුවන් ක්‍රම සහ විදිනේ. මේ ක්‍රම සහ විදි දෙකක් තියෙනවානේ මේ සමත විදර්ශනා. මේ සමත විදර්ශනා දෙකක් තියෙනවා. මේ ආනාපාන සති භාවනාව. දැන් අපි ලීයක් කියමු ලොකු ලී කොටියක් හම්බෙච්චාම ඒ කැටියම් කරන ඒ වඩු මහත්යෙකුට පුළුවන් ඒක රූප සත්තු හදන්න පුළුවන්. ඒකෙන් සතෙක් හදන්න පුළුවන්, අලියෙක් හදන්න පුළුවන්, කොටියෙක් වගේ සතෙක් හදන්න පුළුවන්, වඳුරෙක් වගේ සතෙක් අපි දැකලා තියෙනවානේ. ඉතින් ඒ වාගේත් මේ ආනාපාන සති භාවනාව තුළින් ඒ වාගේ දේවල් කරන්න පුළුවන් මේ දහම තුළින්. ඒ දේවල් තමයි දහමේ තියෙන්නේ. දැන් අපි දන්නවා අපි දැන් පාන් ගත්තත්, බානිස් ගත්තත්, මේ රොටි ගත්තත්, මේ මොනවා ගත්තත් මේ කෑම දාති හදලා තියෙන පාන් පිටි වලින් ආවනේ හදලා තියෙන පාන් පිටි තමයි මේ හැම දෙයකටම මූලික වෙන්නේ. ඒ වගේම මේ ආනාපාන සතිය තුළින් ඔය කියන සතර සතිපට්ඨාන සති බෝධිපාක්ෂික ධර්ම තත්ත්ව බොජ්ජංග ඒ දේවලුත් ඒ විදිහට හදන්නත් පුළුවන්, ඒ විදිහට වඩවා ගන්නත් පුළුවන්. ඒක සරලව කරන්න පුළුවන් දෙයක්. ඒක ඊටා ගැඹුරු දෙයක් නෙමෙයි. දැන් අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ මම සම්මා දිට්ඨියෙන් ජීවත් වෙනවා. මම සම්මා සංකප්පෙන් ඉන්නවා. මම සම්මා වාචෙන් ඉන්නවා. එහෙම කරන්න බෑ. එහෙම යන්න එපා. සාමාන්‍ය ඉස්සර පැලයක් හදන්න නැතුව මේ පැලේ අතු කඩන්නවත්, කොළ කඩන්නවත්, ගෙඩි කඩන්නවත් බෑ. ඉස්සර පැලේ හදන්න. ඉස්සර සම්මාදිට්ඨියපත් වෙන. සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ අර පැලයක් හදාපුවාම මේ පැලේ රතු ගෙඩි රිකිලි ඇති වෙනවා වාගේ. ඉතින් අර සම්මාදිට්ඨියට ඇතුණු සම්මාදිට්ඨිය කියන එක නිවැරදි දැක්ක අපි දැන් ඉන්නේ මිච්ඡා දෘෂ්ටියනේ. මිච්ඡා දෘෂ්ටිය නිවැරදි දැක්ම ඇතුණොත් නිවැරදි දැක්මක් ඇතුණාට පස්සේ ආයේ මේ මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා වාචා එහෙම නෑ. ඒවා සම්මා කම්ම, සම්මා වාචා ඒ විදිහට තමයි වෙන්නේ. ඉතින් ඒ தත්ත්වෙට අපි පත් වෙන එකයි වැඩේ. දැන් අපි මේ සමත විදර්ශනා වඩලා මේ දේවල් ඇති කරගෙන මේ සම්මාදිට්ඨිය කියන එකට මේ පත් වෙන වැඩපිළිවෙලක් තියෙනවා. අනේ වැඩපිළිවෙලට තමයි අපි යන්න ඕනේ. එහෙම නැතුව මේක නිකන් මේ එකපාරටම හිතලා මේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මේ දේවල් ලබා ගන්න ක්‍රමයක් තියෙනවා දහම තුල. නැතුව මේ දැන් අපි බත් කියන දේවල්නේ. දැන් බත් ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් අර කුඹුරු වැඩ කළා අර මේ වී වලින් මේ අරගෙන ඉතින් අර හාල් කරලා ඒවා ඉතින් අර හොඳට හොදලා ඉතින් අර පිහලා ඉතින් ඒ බත් සකස් කරගන්න ක්‍රමයක් තියෙනවානේ. ඉතින් ඒ වාගේ මේ දේවල් සම්මාදිට්ඨිය වාගේ සම්මාදිට්ඨිය හරි සතර සතිපට්ඨානෙ හරි සත්බොජ්ජංග හරි
මේ දේවල් පත් වෙන වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙල තමයි කරන්න ඕනේ. මේ මම අර දේගවිතක සූත්‍රයේ පැහැදිලිව ඒ සූත්‍ර දේශනා කරන ඉතින් ඒ සූත්‍රෙත් බුදුන් වහන්සේ ඒ තත්ත්වයටපත් වෙන්න මේ ආනාපාන සති භාවනාව කරන්නේ. ඉතින් වෙන දෙයක් කරන්නේ නැහැ මේ තණ්හාව නැති කරන්නේ අකුසල් නැති කරගෙන මේ කාම ව්‍යාපාද හිංසා කියන මේ අකුසල් වලින් වෙන් වෙලා අර මම මේ උදාහරණත් එකේ පෙන්නලා තියෙනවා අර ගවියෙක් අර නියර දිගේ යනකොට අර දෙපැත්තේ තියෙන ගොයම කනවා. ඉතින් ගොයම කියලා දේශනා කරලා තියෙන බුදුන් වහන්සේ මේ අකුසල් වලට කාම ව්‍යාපාද හිංසා කියන මේ අකුසල් තුන වල දේශනා කළා. ඉතින් අර හරකා කියන්නේ සිතට. එතකොට මේ භාවනාව තමයි ඉතින් අර ගොපල්ලා කියන්නේ. භාවනා කියන්නේ ගොපල්ලා. ඉතින් අර ගොපල්ලා අර සතාට අර ගෝයන් කන්න දුන්නොත් නුකු පිටක් එයාට මේ දැනුමක් විදිහට සිද්ධ වෙන ඉතින් අර ගෝයන් කන්න දෙන්න නැතුව ඇදලා කොහොම හරි හරකා බේරාගෙන හරකට ගහලා කොහොම හරි අර නීරෙන් එගොඩ වෙනවනේ. ඉතින් ඒ වගේ නීරෙන් එගොඩ වෙන දහමක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ දේවල් අවබෝධ කරගන්න ඉතින් මේ දේවල් ගොඩාක් අමාරුයි කියලා හිතන්න එපා. දැන් අමාරු වෙලා තියෙන්නේ මේ දහම තුල විකෘතිවීමක් තියෙන්නේ. ඒ හින්දා මේ මම කියන දේ මලහන්න මෙවුවා හුදකලා වෙන්න. හුදකලා වෙලා මෙවුවා කරන්න පුළුවන් නැත්නම් අපි දන්නවා දැන් තණ්හාව හට ගන්න තැන් තණ්හාව කියන්නේ මොකද්ද කියලා දන්නවා. තණ්හාව හට ගන්න තැන් හයක් තියෙනවානේ. දැන් ඇස කන නාසය දිව කය මන කියන මේ ඉන්ද්‍රියන් තුල තියෙනවානේ. මේ ඉන්ද්‍රියන් අපි ඇස ගත්තොත් මම එක දෙයක් ගැන කියන්නේ. ඉතින් ඇස ගත්තොත් ඇසට ඉතින් අපේ රූපයක් දැකපුවා මේ ගැන ඉතින් ඇලෙනවා, ලස්සනට කැමති වෙනවා, දිවට රසයක් දැනෙච්චාම ඒකට ඇලෙනවා, ඒකට කැමති වෙනවා. මේ විදිහටනේ දැන් මේ තණ්හාව ඉතින් හට ගන්න තැන් තියෙනවානේ. මේ තණ්හාව හට ගන්න තැනුත් දන්නවා. අපි දැන් මේ හට ගන්න තැන් වල මේ තණ්හාව නැති කරන ක්‍රම දෙකකුත් තියෙනවා. ඒ ක්‍රම වලට ගිහිල්ලා තමයි තණ්හාව නැති කරන්න ඕනේ. නැත්නම් මම තණ්හාවක් නැතුව ඉන්නවා. මම ඔකට තණ්හාව නැහැ. එහෙම බෑ. එහෙම තණ්හාව නැති කරන්න බෑ. මේවට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තමයි භාවිත කරන්නේ. මේ ක්‍රමයේ භාවිත කරන්න නැතු බෑ. ඒ හින්දා මේ ක්‍රම භාවිත කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපි නිතර දැන් ඔය ටීවී වල ඔය ෆෝන් වල නිකන් එක බහූත එක දේවල් බැලුවොත් නම් කවදාවත් ටීවී එකක් මම නම් කියන්නේ ටීවී එකක් මම නම් ටීවී එකක් දිහා බලන්නේ නිකන් වහලා තියෙන එකක් අද්දියාවත් ඒකම බැලුවොත් නම් හිත දූෂණය වෙනවා. ඒව බලන්න ගියොත් නම් මේ දේ කරන්න බෑ. හුදකලා වෙන්න දැන් ගෙදර හරිය තනි වෙලා ඉන්න වෙලාවට ඔය මේක එක නිකන් වැඩක් නැති දේවල් හිස් වචන සම්ප්‍රප්පලාපෝ දේශපාලඥයෝ ගැන ඔය එක දේවල් ගැන කතා කරන්න එපා. ඒවා හිස් වචන, ඒවා අකුසල්. දුන්නාද දේශනා කළා තියෙන දෙතිස් කතා කියලා ඉතින් ඒ දේවල් කරන්න එපා. ඒවා අකුසල් සිද්ධ වෙනවානේ දැන් අපි වැඩේකට දේවල් අපි පවුලේ කට්ටිය එක්ක වෙලා ඉතින් කතා බහ කරන්නේ අවශ්‍ය දෙයක් කතා කරන්න ඕන්ට වෙඩි කතාවට යන්න එපා. කතාවට ගන්න ඒවා අකුසල් සිද්ධ වෙන්නේ ගෙදර ඉන්නකොට තනියම තැනකට ගිහිල්ලා කාමරයකට හරි පැත්තකට ගිහිල්ලා තනියම භාවනා කරන්න. ඉඳගෙන භාවනා කරන්න පුරුදු වෙන්න. දැන් මම උනත් මේ ජීවිතේ තරුණ කාලේ පොඩි කාලේම මගේ අත්දැකීමක් කියන්නේ මම උනත් ගෙදර ඉන්නකොට මේ ගෙවල් කිට්ටු ලොකු පන්සලක් කැලයක් ගොඩක් දුර යන්න ඕනේ. ඉතින් මේ කැලේට යනවා ගිහිල්ලා උදේ පාන්දර වතුර බෝතලයකුත් අරගෙන බත් ගෙඩියකුත් බැඳගෙන ඉතින් මේ කැලේට යනවා. ගිහිල්ලා ඉතින් මේ ගලක් උඩටලා ඉතින් මම භාවනා කළා. ඉතින් දවල්ට ඉතින් මේ අර බත් ගෙඩිය කාලා වතුර ටිකක් බීලා රෑ වෙලා තමයි එන්නේ. ඉතින් ඕගොල්ලොත් ඒ දේව කරන්න ඕනේ. ඒ දේවල් නම් කරන්න නැතු මේක කරන්න බෑ. ඒ හින්දා අහලා පහල දැන් පන්සල් තියෙනවනේ පන්සල් වල සාමාන්‍ය සෙනඟ නැති දවස් තියෙනවා. ඉතින් හුදකලා තැන් ඉතින් නිදහස් තැන් තියෙනවනේ පන්සල් වල උදේට බත් ගෙඩියකුත් බැඳගෙන වතුර බෝතලයකුත් අරගෙන යන්න. ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්න. භාවනා කරලා පටන් ගන්න. දවල්ට ඉතින් අර බත් ගෙඩියක් කන්න. බත් ගෙඩියක් කළා ටික බීලා ඉතින් නැවත භාවනා කරලා හවස ගෙදර එන්න. ඉතින් මේ විදිහට පුරුදු වෙන්න. මේ විදිහට දේවල් කරන්න නැතු නම් මේක කරන්න බෑ. කොහොමද ඔය රට හැමතැනම ඇවිද වෙන වැඩසටහන් වලට සහභාගී වෙවි නිකන් ඒවට බැඳුම් පිටින් කරන සල්ලි දහස් ගණන් වීදම් කරන මේ දුක් මහන්සි වුණා කියලා මේ තසගමන එන්න අතර වෙන්නේ නැහැ. දිවි ලෝක යන්නෙත් නැහැ. ඒව වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් මේ දේවල් මේ ප්‍රතිපත්ති වලට බහින්නේ මේ වගේ භාවනා කරන්න ඕනේ. ඒක දේවල් කරන්න පුළුවන් සරලව. දැන් ගෙදර ඉන්න වෙලාවට කතා බහ කරන ගෙදර ඉඩමේ තමුන්ගේ තියෙනවනේ වෙනම හුදකලාව තැනක් තියෙන පොඩි කොටියක් වගේ තමුන් හදාගන්න. හදාගෙන එතෙන් යන්න. එතෙන් ගිහිල්ලා කෑම එක්කුත් එතෙන් අරන් ගිහිල්ලා බත් ගෙඩියකුත් බඳගෙන ගිහිල්ලා ඒ දවසම කරන්නේ මේ භාවනා කරනකොට ටිකක් උදේ වරුව වගේ මේ භාවනා කරනකොට ටිකක් අමාරුයි. ඇඟට ඉතින් මේක හරි අමාරු මේ හිතේ එක තැනක තියාගන්න. නමුත් මේ භාවනාව කරගෙන අපි ඇඟට දෙනවා කැක්කුමයි හිත හරි මිහි දුවනවා හරි අමාරු මේක පැය ගාණක් යනකම් අමාරු. නමුත් මේක හවස් වෙනකොට ටිකක් යනකොට මහන්සිල ගන්න මේ ගාන්න ආස්වාස් පාසට හොඳට හිතේලා ලස්සන මේ භාවනා කරන්න පුළුවන්. මේක මම අත්දැකීමක් කියන්නේ. මේක උදේ අමාරුයි. ඔකට දැන් කරනකොට අමාරු වෙනවා තමයි. නමුත් මේක පොඩි කාලයක් කරන්න බෑ. දවසේ පැය 24 මේ ලෞකික ජීවිතේ මායයත් එක්ක ජීවත් වෙන අපි මේ මායයගේ ඒවම කරලා බෑ. ඒ හින්දා මේ ධර්මයේ මේ විදිහට ප්‍රායෝගිකව මේ විදිහට අත්දකින්න මේ විදිහට බණ භාවනා කරන්න නැතු මේ සමතේ විදර්ශනා වඩන්න නැතු කවදාවත් බෑ. මම සමතේ ගැන දේශනා කළා තිනවා. ඉදිරි විදර්ශනාව ගැනත් දේශනා කරනවා. විදර්ශනා ගැනත් මම කියනවා කොහොමද දේශනා කරන්න කියලා. එතකොට මේ ප්‍රථම දානියටපත් වීම ගැන දේශනා කරන. ඉතින් ඒවා දේශනා කරන්න කලින් මේ දේවල් නම් ඉගෙන ගන්න තු බෑ. ඉතින් ඒ වගේ දේවල් අවබෝධ කරගන්න මම ඒකයි මේ නිතර මේ දේවල් කියන්නේ.